ආයිබෝවන් දවසකට කොච්චර අපිට සින්දුව ඇහෙනව ඇද්ද? ඒ කියන්නේ අපි සමහරක් වෙලාවට අපි උදේ වැඩට යන ගමන් එක්කෝ ඩ්‍රයිව් කරනකොට අපි සින්දුවක් අහගෙන යනවා. එහෙම නැත්නම් සමහරක් වෙලාවට අපි වැඩ කරන තැන්වල සාමාන්‍යයෙන් පොඩ්ඩක් අඩුවට සින්දුවක් ඇහෙන්න පුළුවන්. සද්දේ අඩුවට. හුඟක් ආයතනවල එහෙම තියෙනවා. අපි හිතමු shopping ගියා කියලා shopping mall එකේ සින්දුවක් අපිට ඇහෙන්න පුළුවන්. හුඟක් තැන්වල එක්කෝ gym එකට ගියත් එහෙම නැත්නම් සමහරක් වෙලාවට hospital එකට ගියත් සමහරක් තැන්වල එහෙම දාලා තියෙනවා. ඉන් පස්සේ අපි ආපහු හවස ගෙදර ඇවිල්ලා අපි සින්දුවක් දාගෙන ඉතින් අපේ වැඩ කරනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. මමත් එහෙම සින්දු අහගෙන වැඩ කරනවා. ප්‍රශ්නයක් ඇහුවොත් කවද්ද අන්තිමට සින්දුවක් ඇහුවේ කියලා මොකක්ද කියන උත්තරේ? වෙනසක් තියෙනවා එතන. ඒ කියන්නේ මේක සමහරක් වෙලාවට සමහර අය මේක හරියට කරනවා ඇති. හැබැයි අපි හුඟක් වෙලාවට කරන්නේ මමත් යම් කිසි කාලයක එහෙම තමයි. අපි සින්දු ඇහුවා කිව්වට ඇත්තටම අපි හරියට අහලා නැහැ. ඒ ඔක්කොම අපිට ඇහෙන ඒවා. අපි වෙන වැඩක් කරන ගමන් අපි සින්දුවක් අහන එක ඇත්තටම අපි ඒ එකක්වත් හරියට අහලා නැහැ. ඒ කියන්නේ පසුවිමින් සින්දුව ඇහෙනවා. හරියට සින්දුවක් අහනවා කියන එකයි ඇහෙනවා කියන එකේ වෙනස මොකක්ද? ඒ කියන්නේ මෙතන අපිට එක ඉන්ග්‍රීඩියන්ට් එකක් අපිට මිස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇහෙන එකට අපි එකතු කරන්න ඕන ඇටෙන්ෂන් එක. ඒ කියන්නේ අවධානය. අවධානයෙන් අපි අහන එකට තමයි අපි කියන්නේ හරියට සින්දුවක් අහනවා නැත්නම් සවන් දෙනවා කියන එක. ඉතින් අපි හුඟක් වෙලාවට අපි මේක මිස් කරනවා. දැන් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද එහෙම හරියට ගීතයක් රස විඳින්නේ. මම මෙතන ගීතයක් කියලා අදහස් කරන්නේ වාදනයක් එහෙම නැත්නම් වොයිස් එකක්. ඒ දෙකම කොහොම හරි සංගීත කොටසක්. මේක අපි කොහොමද හරියට රස විඳින්නේ කියන එකයි සහ මේකෙන් අපිට හම්බෙන ප්‍රතිඵල. දැන් ඇත්තටම මේකෙන් මානසිකව සහ ශාරීරිකව ඇත්තටම ප්‍රතිඵල තියෙනවා. මේක මම හිතලා කියනව නෙමෙයි විද්‍යාත්මකව ඒක ඔප්පු කරලා තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද එහෙම කරන්න කියලා. මම දන්නවා දැන් මම මෙහෙම කියපු ගමන්ම එක ප්‍රශ්නයක් එනවා. දැන් මෙහෙම සින්දුවක් අහන්න මේ හයි එන්ඩ් සෙටප් එකක් ඕන, ගණන් ස්පීකර්ස් ඕන. එතකොට සමහරක් වෙලාවට මෙහෙම අහන්න නිකන් ඩෙඩිකේටඩ් වගේ රූම් එකක් ඕන කියලා මේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් අපි ගෙදර අපි අහන සෙට් එක සාමාන්‍යයෙන් අපි හිතමු හුඟක් වෙලාවට ස්පීකර් දෙකක් තියෙන ස්ටීරියෝ එකක් න වඩා හොඳයි. එතකොට මේ හොඳටම ඇති. මේක මේ ගමටම ඇහෙන්න සින්දු දාලා අහන එකක් නෙමෙයි. අර මම දන්න මට යාළුවෙක් කිව්වා අර මොකක්ද බූම් බොක්ස් හරි මොකක් හරි කියලා තියෙනවා. එකෙන් හුඟක් වෙලාවට මේ හුඟක් ගමටම ඇහෙන්න සින්දු දාන එහෙම එකක් නෙමෙයි. මේක Tamanට ඇහෙන්න දැම්මම ඇති. එතකොට මේ අනිත් අයට කරදරයක් වෙන්නේ නැතුව ඒක ඇවිල්ලා ඇත්තටම ශබ්ද දූෂණයක් ඒක. ඒක නොයිස් එකක්. ඒකෙන් රස විඳින්න බෑ. අවධානයෙන් ගීතයක් නැත්නම් රස විඳිනවා කියලා කියන්නේ ඒක Tamanට ඇහුනහම ඇති. ඒක අපි බලමු කොහොමද එහෙම කරන්නේ සහ මොකක්ද ඒකෙන් ලැබෙන ප්‍රතිඵල කියලා. ඇත්තටම ක්‍රිටිකල් ලිසනින් කියලා අපි කියන්නේ අවධානයෙන් අහගෙන ඉන්නේ. වෙන දෙයකට හිත යොමු කරන්නේ නැතුව 100%ක්ම අපිට ඇහෙන දේ ගැන සම්පූර්ණ අවධානයෙන් ඉන්නේ. ඇත්තටම මේක ස්කිල් එකක්. මේක ඩිවෙලොප් කරාම ඇත්තටම ඉස්සලා කියපු විදිහට මානසිකව සහ ශාරීරිකව ප්‍රයෝජන තියනවා වගේම සාමාන්‍ය එදිනෙදා ජීවිතේදීත් මේක අපිට හුඟක් ප්‍රයෝජනවත්. මට හිතෙනවා දැන් ඔය ගොඩක් වෙලාවට දැන් ඔය රටවල් අතර ප්‍රශ්න හරි එහෙම නැත්නම් සමාජයේ හරි ඒකට ආයතන ඊට පස්සේ අවසාන වශයෙන් ගත්තොත් පවුල් වල හරි ප්‍රශ්න ගොඩක් වෙන්නේ මේ අනිත් එක්කෙනාට හොංකම් දෙන්නේ නැති එකනේ. ඒ කියන්නේ අනිත් එක්කෙනා කියන දේ අහගෙන ඉන්න බෑ. උදාහරණයකට ගත්තොත් අපි දැන් විවාද වලට එහෙම ගියාම අනිත් එක්කෙනා කියන එක අහන් ඉන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම හිතන්නේ විනාඩි 5ක් මේ රසවත් ගීතයක් අහගෙන ඉන්න බැරි නම් ඒකට අවධානය දීලා අහගෙන ඉන්න බැරි නම් විවාදයකට ගිහිල්ලා Tamanට විරුද්ධව අනිත් එක්කෙනා කතා කරනකොට අහගෙන ඉන්නේ නැහැ. දැන් ওই විවාද වලට මොකක් වෙලාවට කියන්නේ මගේ කාලේ මම ඔයාලට බාධා කරේ නැහැ. ඒක නිසා කරුණා කළා මේක මම කියන දේ අහන් ඉන්න පුරුදු වෙන්න කියලා. ඉතින් ඒක නිසා මම කිව්වා වගේ මානසිකව සහ ශාරීරිකව වෙන වෙනම ප්‍රයෝජන තියනවා වගේම එදිනදා ජීවිතේදී මේ ස්කිල් එක ඩිවෙලොප් කරලා තියෙන කෙනෙකුට මේ ජීවිතේ හුඟක් ප්‍රශ්නවලදී මුහුණ දෙන්න හරි පහසු වෙනවා. මොකද කාට හරි අවධානයෙන් අහගෙන ඉන්න පුරුද්දක් ඇති වෙනවා. මේක ඇත්තටම එනර්ජි එකක්. මම ඊළඟට කතා කරන්නම් කොහොමද අපි එනර්ජි එක සින්දුවක් අහනකොට අපිට ලැබෙන්නේ කියලා. මේ සංගීතය අහන එක එනර්ජි එකක් කියලා කිව්වේ ඇත්තටම ඒකේ එනර්ජි එකක් තියෙන නිසා. ඇත්තටම හීලින් පවර් එකක් තියෙනවා. විශේෂයෙන් මානසිකව. ඉතින් මේක ගොඩක් තැන්වල මේක පාවිච්චි කරලා දෙනවා. මතකද අපිට කොවිඩ් කාලේ දැන් අපි අර අයිසොලේට් වෙලා ඉන්නකොට විශේෂයෙන් අර අපේ ඉමුනිටි එක වැඩි කරගන්න. ඒ කියන්නේ අර ස්ට්‍රෙස් එක වෙන එක නතර කරගන්න හුඟක් වෙලාවට වෛද්‍යවරු උපදෙස් දුන්නා
සින්දුවක් අහන්න කියලා. ඒ කියන්නේ අනිත් දේවල් කරන ගමන්. දැන් අපි ඒක ප්‍රැක්ටිකලි දැක්කා ඒක. දැන් ඔය 3 4 එතකොට පොලිස් ඒ වගේ බෑන්ඩ්ස් ගිහිල්ලා ඔය ගොඩක් ප්ලැට්ස් වගේ තියෙන තැන්වල ගොඩක් සෙනග ඉන්න තැන්වල ගිහිල්ලා ඒගොල්ලෝ ප්ලේ කරා. මොකද මේ මිනිස්සුන්ගේ අර ආතතිය අඩු කරලා ඊට පස්සේ අර මේ ඉමුනිටි එක හදන්න. ඉතින් මේක ඇත්තටම කොවිඩ් වලින් පස්සේ හාවර්ඩ් යුනිවර්සිටි එකේ මෙඩිකල් කොලෙජ් එකක ලොකු රිසර්ච් එකක් කරා. කොහොමද මේ හීලින් පවර් එක මේ මියුසික් තෙරපි නැත්තම් මේ මියුසික් එකක් අහලා මේ ශබ්ද වලින් කොහොමද ඒක ඇති කරන්නේ කියලා. දැන් අපිට මට මතක් වෙනවා මේ වෙලාවේදී ටිබෙට් බුද්දිසම් වල තියෙනවා අර සිංගින් බෝල් නැත්තම් අර සිංගින් බෙල්ස් ඒතර ඒවා පාවිච්චි කරලා තෙරපි එකක් හැටියට මේ මානසිකව යම්කිසි බලපෑමක් උත්තේජනයක් වගේ දෙයක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක ඩිවලොප් කරොත් අවධානය යොමු කරලා අපි ගීතයක් රස විඳුවොත් මේකෙන් අපිට ලොකු එනර්ජි එකක් හම්බ වෙනවා. අනිත් එක තමයි දැන් මේක කොහොමත්ම මේ සම කරන්නේ නැහැ භාවනාවකට. භාවනාව කියලා කියන්නේ ගොඩක් ඉහළ තලයක තියෙන දෙයක්. හැබැයි මේක අපිට ඒ වගේ තැනකට යන්න පොඩි ප්‍රැක්ටිස් එකක් වෙනවා. හිතුව තමයි අඩුම ගානේ අපි මුගක් වෙලාවට ගත්තොත් සින්දුවක් ඕනනම් විනාඩි 5ක් 10ක් තේ උපරිම. ඒතර මේ 10 ඇතුළතවත් අපිට අඩු ගානේ ඒකට සම්පූර්ණයෙන් අවධානය දීලා අපිට ඒක අහගෙන ඉන්න පුළුවන් නම් අපි ඒක ප්‍රැක්ටිස් එකක් වෙනවා. ඇත්තට මේක මේ අමාරු දෙයක් නෙමෙයිනේ. දැන් මේ සාමාන්‍යයෙන් හොඳ ගීතයක් අහනවා කියලා කියන්නේ ඇත්තටම ඒක අපි අර හොඳ ස්ටේටස් එකකට යනවා. දැන් මම මෙතනදී ඇත්තටම කැමතියි කියන්න මේක ප්‍රැක්ටිකලි කරනකොට කලාවට මම නම් කැමතියි ඒක ඇත්තටම එකපාරට මට කියන්න බෑ කාට හරි කෙනෙකුට එකපාරට මේ ජෑස් වගේ දෙයක් අහන්න කියලා. නමුත් මොකක් හරි තමන්ට කැමති ගීතයක් වෙන විශේෂයෙන් හැබැයි මෙතන මං අකමැති අපිටම ගීතේ තේරුමක් ආවම ඒ කියන්නේ දැන් හිතමු අපි මොකක් හරි විරහ ගීයක් වගේක් කියලා දැන් ඒක ඇහුවට පස්සේ සමහරක් වෙලාවට වෙන වෙන දේවල් මතක් වෙලා දැන් එතකොට මේ අර අපිට මේ අවශ්‍ය කාරණේ එතන වෙන්නේ ඒක වෙන වෙලාවක අහන්න පුළුවන් මම හුඟක් වෙලාවට ඒකයි කියන්නේ මේ මෙතනදී අපිටම වෙන භාෂාවකින් තියෙන හරි දැන් අතරම සංගීතය කියලා කියන්නේ විශ්ව භාෂාවක් කියලා කියන්නේ. ඒතර මේකේ මෙලඩි, එතකොට මේකේ හාමොනික්, එතකොට රිද්ම් මෙන්න මෙව්වෙන් තමයි විශේෂයෙන් අපිට මේ ලොකු උත්තේජනයක් හම්බ වෙන්නේ. ඉතින් මම ඉස්සරහට විස්තර කරන්නම් කොහොමද මේ වගේ මියුසික් එකක් එතකොට අපි අහන්නේ කියලා. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. මම කලින් කිව්වනේ මේක යම්කිසි මට්ටමක භාවනාවක් වගේ සමානයි කියලා. ඇත්තටම අර භාවනාව කියන අර්ථයෙන් කියන්නේ ඒක ඉහළටම ගත්තාම එහෙම නොවුනත් යම්කිසි මට්ටමක මොකක් හරි දෙයක් ගැන අවධානය යොමු කරගෙන ඉන්න පුරුද්දක් නැත්නම් හැකියාවක් ලැබෙනවා. මොකද මේක ඇත්තටම වෙන්නේ මේ අපි මේ අපේ ශරීරයත් එක්ක කනෙක්ට් වෙනවා ඇත්තටම. මම මෙහෙම කියන්නේ දැන් අපි උදාහරණයකට ගත්තොත් දැන් අපි දැන් ෆිල්ම් බලනවානේ. දැන් නිකන් අපි හිතන්නේ මෙහෙම දැන් අපි හෝල් එකකට ගිහිල්ලා අපි ෆිල්ම් එකක් බලනකොට දැන් සමහරක් වෙලාවට මේ මොකක් වෙලාවට මේ ඒ අධ්‍යක්ෂකවරයාගේ දක්ෂතාවයත් එක්ක සමහරක් වෙලාවට අපි එතන ඉන්නවද කියලාත් අපිට දැනෙන්නේ නැහැ. දැන් ඉවරනට පස්සේ තමයි මතක් වෙන්නේ අපි දැන් මේ හෝල් එකේ ඉන්නේ කියලා. ඒ කියන්නේ අපි එතන හුඟක් වෙලාවට වෙන්නේ අපේ ශරීරයෙන් සම්පූර්ණයෙන් අපි නිකන් ඩිටැච් වෙනවා වගේ. ඒ කියන්නේ මේ මම මේ කිසිම විදිහකින් අදහස් කරන්නේ ෆිල්ම් බලන්න එපා කියලා. ඒක නෙමෙයි මම කියන්නේ. මේ දෙකේ වෙනස මම මේ තේරුම් කරන්න උත්සාහ කරන්නේ. එතන දැන් ඇත්තටම දැන් අපිට තේරෙන්නේ නැහැ ඇත්තටම අපි හෝල් එකේදී මේක හුඟක් වෙලාවට මේ මම මේ කියන දේ හුඟක් වෙලාවට මේක අත්දැකලා ඇති. එතකොට මේ එතෙන්දී ඇත්තට එහෙම දෙයක් වෙන්නේ. නමුත් අපි ඇත්තටම මියුසික් එකක් අපි නැත්තම් හරියට සංගීතය රස විඳිනකොට අපිව ඇත්තටම කිව්වොත් එimhe අපිට දැනෙනවා අපිව. මේක හුඟක් වෙලාවට මේක කවුරු හරි කෙනෙක් මේ කරලා තියෙනවා නම් එයාට ඒක තේරෙයි. එතන ඇත්තටම මේ අපි ශරීරයත් එක්ක අපිව කනෙක්ට් වෙන ගතියක් තියෙනවා. දැන් අර ෆිල්ම් එකක් බලනකොට හුඟක් වෙලාවට වෙන්නේ අපිව අපෙන් අයින් වෙනවා වගේ එකක්. නමුත් මෙතන මේකේ අනිත් පැත්ත දෙයක් වෙන්නේ. ඒකයි මං කිව්වේ මෙතන අර ලොකු හීලින් පවර් එකක් තියෙනවා කියලා. දැන් එතන ඇත්තටම දැන් සමහරක් වෙලාවට අපි ෆිල්ම් එකක් බලනකොට අපි ඒකත් එක්ක සතුටු වෙලා අපි ඒකත් එක්ක අඬලා එහෙම නැත්නම් අපි ඒත් එක්ක වෛරයක් ඇති කරගෙන ගොඩාක් ස්ටේටස් වලට යනවානේ. දැන් මෙතන අපි හරියට මේ අපි ගත්තොත් මේ ක්ලාසිකල් මියුසික් එකක් වගේ අහනකොට අපිව ඇත්තටම කිව්වොත් එහෙම අර මානසික තත්ත්වයෙන් හුඟක් අපි කූල් වෙනවා. මම මේ කියන්නේ එතන මේ අපි කලබල තියෙන ගතියෙන් ඒක මිදෙනවා. ඒකයි මම කිව්වේ මේක දැන් හුඟක් කට්ටිය මම හිතන්නේ මේක කරනවා ඇති. කවුරු හරි කෙනෙක් මේක අවධානයෙන් මේ සින්දු අහන්න පුරුදු වෙලා තිබුණ නැත්නම් මම කියන්නේ ඒක පටන් ගන්න කියලා. මේක ටිකක් කල් කරනකොට ඊට පස්සේ දැන් මම කියන්නේ ඉස්සල්ලාම ක්ලාසිකල් එහෙම නැත්නම් මේ ජෑස් වගේ දේවල් අහන්න පටන් ගන්න කියලා. අපි අහන සින්දුවක් නැත්නම් හුඟක් වෙලාවට ඒක කැමති දෙයක්. අනිත් අය කරදරයක් වෙන්නේ නැතුව ඒකට සම්පූර්ණයෙන් ફોකස් කරලා වෙන දේවල් ගැන හිතන්නේ නැතුව ගීතය පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙනකම් ඒකේ තියෙන මෙලඩි හාමනි එතකොට වොයිස් එතකොට ඒ ඔක්කොම එක එකක් ගැන හුඟක් අවධානයෙන් අහගෙන හිටියාම මේක දැනෙන්න පටන් ගන්නවා.
මම මේ වීඩියෝ එක පටන් ගන්නකොට කිව්වනේ දැන් මේක කරන්න මේ හුඟක් එක්ස්පෙන්සිව්, එතකොට මේ හයිෙන් සෙටප් එකක්, එතකොට වෙනම ඩෙඩිකේටඩ් රූම් එකක් ඒවා අවශ්‍ය නැහැ කියලා. ඇත්තටම අවශ්‍ය නැහැ. මොකද මේ හුඟක් කට්ටිය මේ පොඩි මිත්‍යාවක් තියෙනවා. දැන් හුඟක් කට්ටිය හිතනවා ගාක් ගණන් සෙට්ස් වල සහ එතකොට තියෙන මේ ස්පීකර් වල ලොකු දෙයක් වෙනසක් තියෙනවා කියලා. ඇත්තටම එහෙම එකක් නැහැ. මම මිලාදීක ඉක්විප්මන්ට් වලින් සින්දු අහලා තියෙනවා. මේක ලොකු වෙනසක් නෑ. ඒක වෙනම කතන්දරයක්. මේක වෙනම වීඩියෝ එකක් කරන්න පුළුවන් ඒ ගැන. නමුත් දැන් අද මට අවශ්‍ය නැහැ ඒ ගැන කතා කරන්න. ඒතර මේ සාමාන්‍යයෙන් මම කැමතියි කියන්න හුඟක් වෙලාවට මේ ක්ලාස් AB වගේ අර පරණ ඇම්ප්ලිෆයර්ස් තියෙන ඒකක් තිබ්බනම් හොඳටම ඇති. එහෙම නැත්නම් අපි කියමු වෙන ඩිජිටල් ටයිප් එක වුණත් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය ස්පීකර් දෙකක් ඇත්තටම අවශ්‍යයි. මොකද මේක ස්ටීරියෝ අහන්න ඕන. එතකොට හුඟක් වෙලාවට මේක රාත්‍රී කාලේ තමයි වඩාම හොඳ. කෙන වැඩි අනිත් ශබ්දාරාමය නැතිවෙන වෙලාවක ඇහුවොත් අර හොඳට ඒක අර අහන්න පුළුවන් වෙනවා. ඒතර අනිත් එක්කෙනාට අනිත් අයට කරදරයක් නැති වෙන්න හුඟක් වෙලාවට අපි ඉන්න රූම් එකක හරි මේක කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක කවුරු හරි කෙනෙක් මේක මේ විදිහට කරන්න පටන් ගත්තොත් මම මේ කියන දේ ටිකක් කරනකොට ඒක තේරෙයි මේකෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. Listen with intention. Sit down. Close your eyes. Let the music take your full attention. Suddenly, everything opens up.